සන්නයි ඔබේ දරුවනේ. ඉතින් දරුවනේ මම ඇත්තටම ඔයගොල්ලෝ මේ හැමෝම මේ විදිහට කතා කරන්න සිද්ධ වෙන්නේ මේ දවස්වල YouTube channel එකේ ඔය දුබායි දිනේෂ් කියන දෙහිඅත්ත කන්නේ. ඒ දුබායි දිනේෂ් කියන කෙනා මට විරුද්ධව නොයෙකුත් විදිහට ප්‍රචාර පවත්වන යනවා. මම ඔයාලට දරුවනේ අද ඇත්ත කතාව දෙන්නම්. ඔය දුබායි දිනේෂ් කියන්නේ කවුද කියලා. එතකොට මට මේ තරම් මඩපහාර ගහන්න හේතුව මං කියන්නම්. දරුවනේ ඔය දුබායි දිනේෂ්ව මම මුලින්ම දන්නේ දෙහිඅත්තකන්ගේ වැඩසටහන් වලට මම ගියා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ආරාධනාවක් මත එම වැඩසටහන් වලට ගියාම මම හිතන්නේ උන්වහන්සේ එක්කම ළඟින් ඉන්නේ. ඉතින් උන්වහන්සේ ළඟම තියාගෙන ඉන්න නිසා අපි ගොඩක් දැන අඳුනගත්තා ඒ දරුවව. අපි ඉතින් එයාත් එක්ක ගොඩක් හිතවත්කම් ඉන්නේ ආමුදුර නිසා අපි ගොඩක් එයා විශ්වාස කරා. නැතුව මම නැත්තම් වෙන මොනම හේතුවකටවත් කියලා මම දන්නේ. ඉතින් මම හිතන්නේ මම වැඩසටහන් කීපයකටම ගියා. ඒ යන හැම අවස්ථාවකදීම මේ ළමයා මුණ ගැහුණා. එයා පිටරට ළමයි යවනවායි ඕම කියලා අපි හම්බු කියනකොට මාත් අහගෙන හිටියා විශ්වාස කරා. එහෙම නැතුව එතකොට එයා දුබායි යවනවායි කිව්වා, යවලා තියනවායි කිව්වා කියන එක කතාවල් අපිට ආරංචි වුණා. ඇහුණා හාමුදුරුවන්ගෙන් නවම හාමුදුරුවෝ කිව්වා මෙයා යවනවා මෙන්නයි සත්‍යය කියලා. ඔය අතරතුර ඇත්තටම මගේ දරුවට යන්නවමනාවක් තිබුණ පොඩි කෙනාට එයාත් මට කතා කරලා අම්මා මාත් ආසයි රටකට යන්නේ කියලා. එයාට යන්නේ කිසිම වමනාවක් තිබුණා නෙමෙයි. ගමන යන්න රැස්ති කරගත්තේ. ඒත් මම ඒකට ඉඩ දුන්නා. පස්සේ ඒක මම ජනමාලි වල මේගොල්ලෝ දැනන්නුව ගත්තට මෙන්න මේ මෑතකදී මම හිතන්නේ 9 මාසේ මට හිතුණා මෙන්න මෙයාට යන්නම අවශ්‍යයි කියනවනම් මෙයාව යවන්න ඕනේ කියලා හිතලා මම එයාලට කතා කළා. මේ දුබායි දිනේෂ්ට කතා කරා. මේ දිනේෂ් කිව්වා ඕ මෑණියෝ වැඩ කරන ගොඩාක් තියෙනවා ජොබ් මේ ඕන තරම් ජොබ් තියෙනවා කිව්වා. ඉතින් ඇත්තටම මෙතනදී මම රැවටුනේ නැහැ. කිසිම මොහොතක දරුවනි මම රැවටෙන්නේ නැහැ. මම ඔය විසිට් වීසා කියන දේවල් ඇත්තටම මම දන්නවා අමු අංචාවක් එතන සිද්ධ වෙන්නේ කියන එක. නමුත් මෙතන උනේ විශ්වාසය. මොකද කීප වතාවක් අපි මුණ ගැහුණා. ඒගොල්ලෝගේ ගෙවල් වල ගිහින් තිනවා. එතකොට ඕගොල්ලෝ බලන්න පොසොන් කලාපයේදී ඔය දිනේෂ් කියන හොරා ඉන්නවා මගිත් එක්ක. ඒ හොරා මම ඩාන්සර් එදා ඊයේ තොරණ විවෘත කරනකොට ඒ හොරාත් මල් ළඟ ඉඳගෙන ඉන්නවා මගේ පුතත් එක්ක. ඕගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ඉතින් දරුවනේ ඇත්තටම කියනවා නම් රැවටීමක් නෙමෙයි ඒතරමනේ විශ්වාසය. මොකද ගොඩාක් විශ්වාස කරා. ඕගොල්ලන්ට දෙන පරිවිදේ තමයි එක ළඟින් හිටියා. කිසිම දවසක කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ. මෙච්චරේ ගම් පිටින් ගිහිල්ලා සුව කරපු කෙනෙක් මම. මම හිතන්නේ මේ වැඩසටහන් කරනකොට මම පාන්දර 1-2 වෙනකන් කරන්නේ. ආයි පහුවෙන්දත් දෙනා මේකට. පුදුම විශ්වාසකින් කැපෙයි. එදා මම මේ විකුණුපු තෙල් ටිකට මිනිස්සු ආවේ පුදුමාකාර විදියට මගෙන් ඉල්ලෙන්නේ. අද ඒ තෙල් ටිකට මඩ ගහන. අද ඒ තෙල් ටිකට කියනවා මම තෙල් එකක් විකුණනවා. ඉතින් මේක මේ මට මෙයා මඩ ගහන්න දෙයක් නෑ. මම තෙල් එකක් විකුණනවා. මොකද දෙයියෝ මට තෙල් අතට ගෙනත් දෙන්නේ නෑ. මම මේ ඉන්නේ මනුස්ස ලෝකේ. මේ මනුස්සයට ඒක තේරෙන්නේ නෑ. මේ මනුස්ස ලෝකේ හැමදේම තෙල් උනත් මං සල්ලි වලට ගන්න ඕනේ. එතනදී වැදගත් වෙන දරුවෝ මොකද මගේ ජීවිතේ මේ බලන්න. මං තෙල් කුප්පිය රුපියල් 1000ට විකුණන එක මෙයාට මහා මෙලක්සේ පෙරලා මඩ ගන්න. එතකොට තේරුම් ගන්නකො එයා එක මිනිස්සෙක්ගේ ලක්ෂ 6 මාරක් වංචාවක් කරනවා. එක මිනිස්සෙකුට දෙයක් කරලා නෙමෙයි මම දෙයක් කරලා. මගෙන් තෙල් ගන්න මිනිස්සු දෙයක් ඇස් දෙකෙන් මිදලා රෝග සුව වෙලා. එහෙම නැතුව කිසිම දරුවෙක් මගෙන් තෙල් ගන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ මගේ වැඩසටහන් බලන්න මෑණියෝ කවුද කියලා අඳුරනවා ඕගොල්ලෝ. මෑණියෝ කරන්නේ ලයිව්. මුන් වගේ හැංගි හොරකම් කරන්නේ නැහැ මම. එතකොට මුන් මොනවද කරේ? ඔය දිනේෂ් කියන සාජය යවන පොරා අර අහිංසක ළමයිව මේ පුතත් එක්ක තව ළමයි ගිය අදටත් ඒ ළමයා ඒ රටේ දුක් විඳිනවා. ලංකාවට එන්න විදිහක් නැතුව. ඒ දරුවට අදටත් එන්න නැහැ. මිනිස්සු බය වෙලා තැති ගැන්නිලා ඉන්නේ මුට. හැංගෙනවලු. මට කියලා අනේ මෑණියෝ අපියත් කොහොම හරි දෙන්න ගන්න කියලා. ඉතින් ඇත්තටම බොහෝම ඉවසීමෙන් හිටියේ. මොකද මම මේක ඔයගොල්ලන්ට දෙන්න ඕනේ ඔය රට යන්න හදන දරුවන්ට. දරුවනේ
සල්ලි හම්බ කරගන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ තාම අමාරුයි. ගෙවල් දොරවල් උගස් කියලා. ඕගොල්ලෝගේ වාහන බයික් උගස් කියලා, චේන් උගස් කියලා. දරුපවුලගේ කරාබු මාළ පවා උගස් කියලායි දරුවනේ ඕගොල්ලෝ රට යන්න හදන්නේ. එතකොට ඒ සල්ලි ඕගොල්ලෝ ලොකු හීන ගොඩක් උඩ තමයි මෙයාගේ අතටපත් කරන්නේ. පත් කරලා ඇයි ලොකු දේවල් ඕගොල්ලෝගේ සිතුවිලි තියෙනවා. ඒ හිතාගෙන ඉතනවා මහා මෙරක් වගේ හම්බ වෙනවා ඒක. ඩුබායි පේන තෙක් මානයක් නේ. මූ කරන්නේ මොනවද ඩුබායි කියලා යවන්නේ සාජා. සාජා කියන්නේ හරියට අපි කොළඹයි මයංගණයයි වගේ. එතකොට කොළඹ තියෙන පහසුකම් තියනවාද දරුවනේ මයංගනේ? මම ගිහින් තියනවා කඩයක් නැහැ අවසට. අලි නොවින්දිනා දුකක් විඳිනවා. ඒ වගේ තැනකට ගිහිල්ලා දාලා ඉවරලා කියනවා බොරුවට ඔයගොල්ලෝගේ ඉල්ල ගන්නවා ඩීටේල්ස්. බොරුවට ඔයගොල්ලෝගේ ෆොටෝ කොපි ගහලා ෆයිල් හදනවා. හවු වෙන්න එපා තරුණ දරුවෝ. එච්චරයි මම ඉල්ලන්නේ. මොකද තවත් මෙයාට මේ හොරකම මරකම මිනිස් චාවාරම කරගෙන යන්න දෙන්න හොඳ නැහැ. දැන්ටවත් මට ගහගෙන මගේ වැඩසටහන් වලට ඇවිල්ලා මාව මරනවලු. ඕක පුතේ මේ කෙනෙක් කියන කතාව. මට කොච්චර එනවද? ඔය එන සැරේට ගියා නම් අද මෑන්ලු කෙනෙක් නෑනේ. ඔහොම ඉතින් බය වෙනවද අපි? අපිට බය කියන එක තියෙනවද? තියෙන කෙනෙකුට එපැයි හැප්පෙන්න. මේ මගෙත් එක්ක හැප්පෙන්න එනවනේ. තේරුම්වත් නැතුව මට යාව නම් සාමාන්‍ය පුංචි කෙනෙක්. මට යාගින් නැති වැඩක් නෑ. නමුත් මම මේ කතා කරන්නේ ඔයාලට. මොකද දරුවනේ ඕගොල්ලෝ යන්න එපා. ඔය ඩුබායි දිනේෂ්ගෙන් රට. ඩුබායි දිනේෂ් සදමඩුල්ල දෙහියත්ත ගන්නේ අලි හොරෙක්. ඕගොල්ලෝගේ දරුවනේ ඕගොල්ලෝ හිටියටත් වැඩිය පහළට දානවා. ඕගොල්ලොත් අර සල්ලි ටික කවර් කරගන්න නොවිඳිනා බඩට වේලක් කන්න නෑ රොටියයි කඩලා ටිකයි. එහෙම කාපු මිනිස්සුද? ලංකාවේ මිනිස්සු එච්චරම අසරණයිද? නෑ නේ. මොනවා වුණත් තින්ගේලම බත් කාලා ජීවිතේට මුහුණ දෙන පින්වන්ත මිනිස්සු මේ ලංකාවේ ඇත්තටම පින්වන්තයි. දරුවනේ මේ වගේ හොරුන්ට ආව වෙන්න එපා ඔයාලා. මේ වැඩසටහන කරන්නේ ඒකයි. මට මඩ ගහන ඒවා නම් මේ එකක්ද? ඕනතරම් මඩ ගහන්න පුළුවන්. නමුත් මගේ ළඟට එන්න පුළුවන්. මං අල්ලලා කරන දේ එයාට කරන්න පුළුවන්ද? මං අල්ලලා හොඳ කරන ඒවා ඒගොල්ලන්ට කරන්න පුළුවන්ද? බෑ. මම මෙහෙම අල්ලලා මෙහෙම ඇවිත් ඕන. මං අද රටේ සියලුම දෙනා දන්නවා මෑණියෝ කවුද? මෑණියෝ මොනතරම් රෝගීන් පිරිස සුවපත් කරලා දෙනවා. පුතේ ඒක මට දුන්නේ දෙවියන්ගේ දිව්‍යමය බලය. ඒ බලේ මං කවදාවත් ආයිතු විදියට අරගෙන නැහැ. මේක මං බිස්නස් එකක් කරලා නැහැ. කොහොමද බිස්නස්? කොහොමද තෙල් බිස්නස් කරන්නේ? මට පුළුවන් මගේ තෙල් එක ගහලා 5000යි 10000යි කිව්වක් ගන්නවා මිනිස්සු ඇවිදින්න පුළුවන්. කවදාද මෑණියෝ එහෙම විත්තේ? එහෙම විත්තේ නෑ දරුවෝ. මගේ ඔය තෙල් එකට තමයි මෙයා මඩ ගහන්නේ. මෙයා දන්න දෙයක්වත් නැහැ. එයා හිතනවා මම බය වෙලා කට වහයි කියලා. එහෙම කට වහයි. විශ්වසත්තු වෙදමෑණියෝ කියන්නේ කවුද? උන්ගේ මයියන්ගෙන වැඩි පාට අපිට හරියයිද? කවදාවත් නෑ පුතේ. මොකද මම ඕවට බය කෙනෙක් නෙමෙයි. මාව දැන් එයා මරණීය තර්ජන මට දාලා මම යාව නීතියට යොමු කරා. මම පොලිසියෙන් ගියක් දාලා තින්නේ ඉතාම ඉක්මනට එයා ලංකාවට ආවම එන්න ඕනේ මාව හොයාගෙන. මොකද එහෙම එයාලට ඕන විදියට අපිව මරන්න බෑ. අනික එහෙ ඉන්න තව තක්කඩි හොරු අල්ලගෙන මෙන්න මේ නම්බර වලින් 076යි 85යි 95යි 070 උකුසා ඌ හිරු උකුසට ගිහිල්ලා. හිරු එකේ උකුස දානවනේ. දැන් ඌ උකුසගේ රූපයක් දාලා මට කතා කරාම මම බය වෙන්න ඕනේද? එහෙම බය වෙන ගෑණිද මෑණිද? මෑණිව ඇත්තට නැගිටින කෙනෙක්. මේ නැගිටින්නේ වෙන කාටවත් නෙමෙයි. මේ නැගිටින්නේ මගේ දරුවට වගේම කිසිම දරුවෙකුට මේ වෙන දේවල් නොවෙන්න. මොකද දෙමෝපියෝ හරි අමාරුවෙන් යවන්නේ. අනික මෙයාගේ ජීවිතේ ඇත්තට හොඳ චරිතයක් නෑ. කිසිම ගෑනුතරෙක් යවන්න එපා. මන් දෙහියත්ත කණ්ඩිය වැඩසටහනක් කරනකොට එදා අමුනිස්ස දෝෂයක් හැදිච්ච දරුවෙක් එයාගේ ආවේශෙත් එක්ක එයා බිම පෙරලි නැටුවා. මේ දිනේෂ් කියන තක්කඩිය ඒක මොකද කරේ වීඩියෝ කරා. ඒ කෙල්ල අඬා මට කිව්වා. ඊට පස්සේ මෙයා කිව්වලු
අනේ මෙයා බස් එකේ හරීම දුප්පත් මිනිස්සෙක්. ඒ කියන්නේ ළමයාගේ නම්බර්ස් ඔක්කොම ළඟ තියෙනවා. එයා කියලා එයාට පෙන්වවලු මෙන්න මෙහෙමයි මම ළඟ වීඩියෝ තියෙනවා මගෙත් එක්ක එන්න යන්න කියලා. මං ආව ඩුබායිත් යවන්නම් කියලා. ඒ කෙල්ල නැති බැරි වුණාට ස්වාමියා දාලා ගියාට නරක ගෑල්ලා නෙමෙයි. ඒ කෙල්ල මට අඬා කිව්වා. මොකද මම ඒක හරියටම දැනගත්තේ. එයාගේ දුප්පත්කම ඒ වෙලේ දැකලා මමයි එදා යාට හැන්දෑවේ යන්න වියදමක් දුන්නේ. මං ගෝ පුතා මං ඊළඟ වැඩසටහන එනකොට ඔයාලට මොනවා හරි උදව්වක් කරන්නම් කියලා. විශ්වාස කරන්න දරුවනේ ඒ දරුවට අරන් ගිය බඩු ටික ගන්නවත් ඒ දරුවා එන්න බය වෙලා. එතකොට තමයි මට මේ සිද්ධිය කිව්වේ. මෑණියෝ මෙන්න මෙහෙමයි මං කොහොමද එන්නේ මිනිස්සු ඔතන ඉන්නවා. අනේ මෑණියෝ මට මෑණියෝ ගාවට එන්න විදියක් නැහැ මං හරි දුකයි. මෙහෙමයි කියලා කිව්වා. ඒත් මං ඉවසීමෙන් හිටියා. මොකද මම මේ චරිතය අඳුරනවා. මම මේ චරිතේ දන්නවා මෙයා එච්චර හොඳ චරිතයක් නෙමෙයි කියලා. ගමේ මිනිසුන්ට පොත් බෙදුවට වංශල් වලට ගියාට එහෙම සද්ගුණවත් වෙනවද? ඒව මුදල් වලින් වහගන්න පුළුවන් දොය කරන මර තර්ද මිනිසුන්ට කරන විකාර වැඩ ඔක්කොම පව්කාර වැඩ නෙමෙයි. මිනිසුන්ගේ එක මිනිසෙකින් ලක්ෂ 6 මාරක් වංචා කරනවා කියන්නේ. පොඩි ගාණක්ද මුන් මාසෙ කොච්චර හොයනවද? එයලා දාගන්න බැරිද රත්තරන් පෙරවන්න බැරිය මුන්ට පවුම ලක්ෂ 4 නෙමෙයි. ලක්ෂ 50 වුණත් ගන්න පුළුවන්. මොකද ඒ තරම් මිනිස්සුම මේ වංචා කරනවා. අපි ඒ ගෙවල් වල ගිහින් තියනවා. ඒත් අපි බැලුවා මේ ළමයා කොහොමද මේව සල්ලි හොයන්නේ කියලා. ගමෙන් නම් ආරංචි වුණා නිදන් හාරනවායි කියලා. ඒත් ඉතින් මට ඒව වැඩක් මට අදාළ නැති හින්දා දරුවනේ මන් නෙමෙයි උනේ. නමුත් මෙයා මට මඩ ගැහුවොත් ඔයිට වැඩි දේවල් ඔප්පු කරන්න සාක්කිත් එක්ක ඒවත් දානවා පිළිදෙවි. මොකද නිරන්තරයෙන්ම මෙයා මා පසුපස ආවෝ. අනික මගේ මේ වැඩේ මෙයා මේ මිනිස් චාරාවම මින් ඉදිරියට නතර කරන්නේ. කවුද මේ? දෙහිඅත්ත කන්දියේ ඉන්න ඩුබායි දිනේෂ් සඳමඩුවේ BMW කාර් තියාගෙන වැඩක් තියෙනවා. වාහන තියාගෙන වැඩක් තියෙනවා. මේවා කොහෙන්ද? අර අහිංසක මිනිස්සු ඇඬු කඳුලෙන් අර කළුතර පැත්තේ කොල්ලෙක් යවලා. ඒ ගෑනු ඒ අඬනවා. මෑණියෝ මගේ මහත්තයා ගෙනත් දෙන්න මගේ වැඩසටහනකටත් ආවා. මට ඕවට ඉදිරිපත් වෙන්න බෑ දරුවනේ ඒකේ මං නිහඬ වුණේ. නැත්තම් මගේ වියදමෙන් මං ඒ දරුවා ගෙන්නන්නේ කියලා. ඒ මිනිස්සු පණ බයයි. මම ළඟ වොයිස් මැසේජ් තියෙනවා දාන්න බෑ. අනේ තාම මේ කොල්ලා ඉන්නේ එහෙ සාජවල. එන්න විදියක් නැහැ. ඒ කොල්ලට කන්ටේනර් එක බඩු පටවන්න දෙනවලු මස් පැක් කරලා ඉවර වෙලා. එහෙම කරන්න නෙමෙයි මේ අපේ ලංකාව කොල්ලෝ යන්නේ. රාජකාරිය පැය 8යි කියනවා. පඩිය 1.40යි කියනවා. දෙන්නේ රුපියල් 70000යි 80යි. කන්නත් නැහැ. ඒකත් ඒ හැම වෙන මුදලින් කන්නේ. ඉතින් ඕගොල්ලෝ කැමතිද දරුවනේ ඉච්ඡර දුක් විඳින්න? ඕගොල්ලෝ කිසිම දරුවෙක් කියන්නේ නැහැ. මේක හැමෝම අතර බෙදා දෙන්න. මොකද විශ්ව ශක්ති මෑණියෝ කවදාවත් ඕගොල්ලන්ට බොරු කරලා නැහැ. බොරු කරන්නේ. මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද දරුවනේ මං හැමදාම හිටියේ දුප්පත් මිනිස්සුත් එක්ක. මං හැමදාම ওই ගමින් ගමට ගිය ඕගොල්ලෝ ගැන හිතලා. මට ගමින් ගමට යන්න උවමනාවක් තියෙන කෙනෙක් නෙමෙයි කියලා මං කියලා. ඒ ගියේ ඇයි ඕගොල්ලෝ වෙන්නේ? ඒ ඈත ඉන්න අහිංසක දරුවන්ට එන්න බෑ මන් ළඟට කියන අදිස්ථානෙ. එහෙම ගිහිල්ලා මෙහෙම කරලා අවසානයේ මට මේ විදියට මඩ පාර ගහනකොට තවත් බය වෙලා අපිට ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එයා මාව මරනවලු. මං දිනේෂ්ට කියනවා දිනේෂ් ඔයා මරණකම් අපි බලන් ඉන්නවා. මරන්න. ඒකේ ඉන්න දරුවනේ ඕගොල්ලොන්ගේ ඉන්න සහෝදරයෝ ඉන්නවනම් ස්වාමියෝ ඉන්නවනම් මේ හොරාට හවු වෙන්න එපා. මම විශේෂයෙන්ම ඕගොල්ලොන්ට එක නැවතත් කියනවා ඕගොල්ලෝ අමාරුවෙන් හම්බ කරන මුදල් විද්‍යාවක් කරන්න ආස්ති කරන්න එපා කියලා. අද මේක මින් ඉදිරියට මේ ජාවාරම්ට විරුද්ධව මම නැගී හිටිනවා. ඒ වගේම ඩුබායි දිනේෂ්ගෙන් අතරමං වෙලා සාජවල ඉන්න දරුවෝ ඉන්නවනම් මෑණියෝ දැනුවත් කරන්න මගේ වියදමෙන් මං ගෙන්නනවා. මොකද මං දන්නවා මගේ දරුවෙකුට toy දුක වුණා නම් ඒක වෙන වේදනාව. ඒ දරුවන්ට එන්නේ නැහැ. කන්නේ නැහැ. ඉන්නේ නැහැ. මොන කර්මයක්ද? අඬන හැටි දැක්කම තරුණ ගොල්ලෝ හොස්ටර් දුකේ බෑ. ගිය අඬන්න නෙමෙයි. එන්නේ ඇවිල්ලා මෑණියෝ මරණ එක මරණමයි කියනවා. මං කියනවා දරුවනේ ඉවසන්නේ කියලා. මෙයා මෙච්චර මේ හොඳයි කියලා ඇත්තට මේ සාජවල එයාපෝට් එකට මෙයාව දැනුවත් කරන්න ඕනේ.
ඔය ඩුබායි දිනේස් කියන හොරාව ආයි ලංකාවටවත් එන්නවත් නැති වෙන්නේ. ඒ තරම් අන්තිම හොරේ. නීල හොරු කියන්නේ ඔන්න ඔය මිනිස්සුන්ට. ඒකින්ද කිසිම දරුවෙක් මේ මනතට හවු වෙන්න එපා. ඔය ඩුබායි දිනේස් කියන උඹරේ තමයි 0.76යි 362යි 41යි 63. 0.76යි 362යි 41යි 63යි කියන්නේ ඩුබායි දිනේස් කියන්නේ හොරා. කවුරුෝ මුදල් දාලා තියනවා නම් දරුවනේ මුදල් ගැන ආසාව අතාරින්න උ දෙන්නේ නැහැ හොරේ. ඕගොල්ලෝ මින් ඉදිරියට යාට හවු වෙන්න යන්නත් එපා. මට කරපු දෙයට මම මේකෙන් මේ කියලා අරගෙන යාට නිසි දරුවන් ඉතාම ඉක්මනින් ලබා දෙනවා. මොකද මම මේ පාර නැගී ඉන්නේ දේශපාලනය කරන්නවත් මේ රට අල්ලන්නවත් නෙමෙයි. මොකද මේ අහිංසක අපේ මේ ඉන්න දරු පිරිස අතරමං වෙනවා බලන්න බෑ ඒ රටවල් වලට ගිහිල්ලා. මොකද ඒ අහිංසක දරුවොත් එතන අතරමං වුණොත් ඒ දරුවෝ විඳින දුක අම්මා කෙනෙක් වශයෙන් මට දැනෙනවා. එහෙනම් දරුවනේ මම ඔයාලා හැමෝටම කියන්නේ අද ඔන්ලයින් වැඩසටහනක් කරන්න නෙමෙයි ආවේ. මොකද මේක ඕගොල්ලන්ට දැනුවත් කරන්න ඕනේ. මේ හැම දෙයක්ම දැනුවත් කරලා ඕගොල්ලෝ යහපත් දරුවෝ මාසෙන් ජීවත් වෙනවා දකින්න මම සතුටුයි. එහෙමනම් අපි හම්බෙමු. ඒ වන්සරණයි.